ස්වාමීන් වහන්සේ පංචවිධ නෙය්‍ය මණ්ඩලය හඳුන්වා එහි අර්ථය පැහැදිලි කර දෙන්නේ. ඉතින් ලෝතුරා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධෝ ගුණේ ලැබී තියෙන්නේ පංචවිධ නෙය්‍ය මණ්ඩලය තමන් වහන්සේම ආબોධ කරගත්ත නිසා නේද? පංචවිධ කියන්නේ පහක් තියෙනවා. නෙය්‍ය කියන්නේ ආબોධ කළ යුතු. ආબોධ කළ යුතු ධර්ම කාරණා පහක් තියෙනවා. මොනවද? මතක තියාගන්න. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති. සංස්කාර කියන්නේ නිර්වාණයෙන් මෙපිට තියෙන සීලොම දේ සංස්කාරයි. සංස්කාර කියන එකේ තේරුම හේතුවෙන් හටගන්න සියල්ල. ඒකට කියනනේ සංකත සංකාර කියලා නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල. සංස්කාරය නොවන්නේ නිර්වාණයයි ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියන්නේ ලෝක සම්මුති දේවල්, නම් ගම් ආදී දේවල්. ඒවා සම්මුති සංස්කාර නොවේ. ඒවා හේතුඵල ධර්මයන්ගෙන් හටගන්නව නොවේ. ඒ නිසා ඒවට කියනවා මේ අසංකත කියලා. නිර්වාණය තමයි විශේෂයෙන්ම හේතුඵල ධර්මයන්ගෙන් සිදු නොවන එකම අසංකත ධාතුව. සංස්කාර නොවේ. නිර්වාණ ඊළඟට කියන්නේ විකාර කියන්නේ සංස්කාර විකාර. විකාර කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. එක තේරුමක් තමයි රූප ධර්ම 28න් පහක් තියෙනවා විකාර රූප කියලා. මොනවාද? කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා. ඒ පහට කියනවා විකාර රූප කියලා. නිතර වෙනස් වෙන නිසා. නිතර වෙනස් වෙනවා කියන්නේ අනික රූපයන් වෙනස් වෙනකොට ඒවා වෙනස් වෙනවා. ඒකයි කාරණේ. දැන් ලහුතා මුදිතා සම්මඤ්ඤතා කියලා වෙනම රූප නෙමෙයි. අනේ රූපයන්ගේ ස්වභාව. ඒතර කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ එක රූප කලාපයක උනත් ඒ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති එක චිත්තක්ෂණයකින්ම නැති වෙනවා. අනිත් රූපයන්ට තියෙනවානේ චිත්තක්ෂණ 17ක ආයුෂ. මේ දෙකට තියෙන එක චිත්තක්ෂණයයි. එනිසා ඒකට කියනවා විකාර රූප කියලා. ඒ ඔක තේරුමක්. අනික් කාරණේ තමයි ඔය සියලුම සංකත ධර්මයන්ගේ සංස්කාර ධර්මයන්ගේ තියෙනවා ෂණ භංගය කියලා එකක්. ෂණ භංගය කියන්නේ ශනික බින්දියාම උත්පාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය. ඒතකොට උත්පාදක්ෂණය කියනවා ජාතිය. තිතික්ෂණයයි භංගක්ෂණය කියනවා ජරා මරණ. ඔය දෙකට කියනවා ජරා මරණ දෙකට කියනවා විකාර කියලා. ඔය තේරුම් දෙකට කියනවා විකාර. ලක්ෂණ කියන්නේ සෑම නාමයක, සෑම රූපයක, සෑම චිත්තචෛතසිකයකම තියෙනවා පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ කියලා දෙකක් තියෙනවා. සාමාන්‍ය කියන්නේ පොදු. පෞද්ගලික ලක්ෂණ කියන්නේ දැන් පඨවි ධාතු කියලා අපි කියනවනේ රූපයකටනේ. පඨවි ධාතයේ තියෙන කාර්කස ලක්ෂණය. ඒකේ තේරුම් 4ක්ම තියෙනවා. කාර්ක ලක්ෂණේ තේරුම් 6ක් තියෙනවා. මොනවාද? කාර්කස ගතිය, මෘදු ගතිය, බර ගතිය, සෑල්ලු ගතිය, තද ගතිය, මොළොක් ගතිය. ඔය කරුණු 6ක් තියෙනවා. ඒ 6ම මේ පඨවි ධාතුවේ තියෙන ලක්ෂණය. ඒකට කියන පෞද්ගලික ලක්ෂණය කියලා. පාලියෙන් කියන පච්චත්ත ලක්ෂණය කියලා. පච්චත්ත කියන්නේ වෙන වෙනම එක එකට තියෙන ලක්ෂණ. ඊළඟට පොදු ලක්ෂණය කියලා තියෙනවා. පොදු ලක්ෂණය කියන්නේ සියලුම සංකතයන් තියෙනවා පොදු ලක්ෂණ 3. මොනවාද? අනිච්ච, දුක්ඛ, අනාත්ම. හැම රූපයක්, හැම නාමයක්ම අනිච්ච, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ 3ෙන් යුක්තයි. ඔය තේරුම් දෙකට කියනවා ලක්ෂණ කියලා. දැන් 3ක් කිව්වනේ සංස්කාර, විකාර, ලක්ෂණ. ඊළඟට පඤ්ඤාති. පඤ්ඤාති කියන්නේ ලෝක සම්මුති දේවල්. කවදාකවත් නැති වෙන්නේ නැහනේ. දැන් අපි කියනවා තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර ආදී බුද්ධ නාම. කොච්චර කාලයක් ගියත් ඒ නම් මැකෙන්නේ නැහැ නේද? පොතේ නම් මැකෙන්න පුළුවන්. ලෝක වාසයෙන් ඒක මැකෙන්නේ නැහැ. ඒක හැමදාම තියෙනවා.
ඒ වගේ මේ දැන් මනුෂ්‍ය ලෝකේ එක එක භාෂාවලින් භාවිතා කරන වචන. එක එක භාෂාවෙන් කියන සම්මුති වචන ඒවා තමයි කියන්නේ ප්‍රඥප්ති. ඊළඟට නිර්වාණ. නිර්වාණ කියන්නේ අසංකත ධාතුව. ඒ කියන්නේ සංකතයක් නොවේ. හේතුන් හටගත් දෙයක් නෙමෙයි. ඉතින් නිර්වාණේ ලක්ෂණ රාශියක් තියෙනවා. ඒ නිර්වාණයේ තියෙන හැම ලක්ෂණයක්ම හඳුන්වන්නේ මේ සංකතයන්ට අයිති ලක්ෂණ නොවේ. නිර්වාණය කියන්නේ ඒක නෑ පඨවි නෑ ආපෝ නෑ තේජෝ නෑ වායෝ නෑ රූප කලාප කිසිවක් නෑ පස්ස වේදනා සංඥා චේතනාදී මේ ඡායසික කිසිවක් නෑ. ඒ වගේම ආවර්ජන චිත්තේ විඥාන චිත්තේ සම්පටිච්ඡන චිත්තේ ආදී චිත් කිසිවක් එහි ඇත්තේ නෑ. ඒ තියෙන්නේ ශාන්ත ස්වභාවය. ශාන්ත ස්වභාවය ඒකට කියනවා ලක්ෂණ තුනක්. ප්‍රධාන වශයෙන් මාර්ගඵල සිතට අරමුණේ ලක්ෂණ තුනක් තියෙනවා. ඒක මතක තියාගන්න. මොකද ලක්ෂණ තුන ශුන්්‍යත ලක්ෂණය, අනිමිත්ත ලක්ෂණය, අපනිහිත ලක්ෂණය. ශුන්්‍යත ලක්ෂණය කියන්නේ සත්ත්ව පුද්ගල වශයෙන් ගන්න අරමුණක් නැහැ. ඒකයි ශුන්්‍යත කියන්නේ. අපනිහිත කියන්නේ ආශා කරන්න කිසිම අරමුණක් නැහැ. දැන් මේ තුන් ලෝකේම තියෙන ආශා කරන දේවල් ආශා කරන අරමුණක් නැහැ. තණ්හාවට අරමුණක් නැහැ. ඊළඟට අනිමිත්ත ලක්ෂණය කිව්වේ හැඩහොරුකම්, උසමිතිකම්, වර්ණකම් මොනක්වත් එහි ඇත්තේ නැහැ. ඒ නිසා සටහනක් නැහැ. ඒකට කියන අනිමිත්ත ලක්ෂණය කියලා. ඒකට දිශාවක් නැහැ. ආවල් දිශාවේ තියෙන්නේ කියන්නේ බෑ. ඒ වගේම ශරීරයේ ඇතුළතද පිරිත කියන්නත් බෑ. කොහොමද ඒක තේරුම් ගන්න එහෙනම්? ඉතින් සාමාන්‍යයෙන් අපි මාර්ගඵල නොලබපු කෙනෙකුට තේරුම් ගන්න කිව්වට ඉතින් ටිකක් වඩා ගන්න අමාරුයි. නමුත් ඒක තේරුම් ගන්න ඕනේ සංස්කාරයක් නොවේ. සංස්කාර අරමුණක් නොවේ. හැබැයි ඒක ශාන්ත ස්වභාවයක් නැති දෙයක්වත් නෙමෙයි. නැති දෙයක් නම් මාර්ගඵලයට අරමුණු වෙයිද? මාර්ගඵලයට අරමුණු වෙනවා. අරමුණේසක තියෙනවා. දිශාවකාශය පුද්ගලයාටයි තියෙන්නේ, ලෝකයකටයි තියෙන්නේ. ඒක තියෙන්නේ ශාන්ත ස්වභාවයේ අරමුණු වේ. පාලියෙන් කියනනේ සම්ති ලක්ෂණ නිබ්බාණං කියලා. ශාන්ති ලක්ෂණයයි තියෙන්නේ. ඒ ලක්ෂණ තුන මාර්ගඵල සිත් වලට අරමුණු වෙන්නේ එක්කෙනෙකුට එකයි. එක්ක ශුන්්‍යත ලක්ෂණයෙන් නිවන අරමුණු වෙනවා. නැත්නම් අපනිහිත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. නැත්නම් අනිමිත්ත ලක්ෂණයෙන් අරමුණු වෙනවා. ওই ලක්ෂණ තුනෙන් තමයි එකකින් අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙන්නත් ඒ මාර්ගඵල ලබන මේ ආර්යයන් වහන්සේගේ සිතේ තියෙන ඉන්ද්‍රිය තුනකට අනුවයි. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ ශුන්්‍යත ලක්ෂණයෙන්. සමාධි ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අපනිහිත ලක්ෂණයෙන්. සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට නම් නිර්වාණය වැටෙන්නේ අනිමිත්ත ලක්ෂණයෙන්. ඔන්න ඔකයි පිළිවෙල මතක තියාගන්න. දැන් කරුණු පහ ආරි නේද? නාම යනු වේදනා සංඥා සංකාර විඥානද වේදනා සංඥා චේතනා සංකාර පස්ස මනසිකාරද කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. නාම කියන්නේ අපි තේරුම් ගන්නවා. දැන් අපි විදර්ශනා කරනකොට කියනවා නාම රූප කියලානේ. එතන නාම රූප කියන්නේ දැන් අපි කියනවා විඥාන පත්‍ය නාම රූපං කියලා එක තැනකනේ. පටිච්චසමුපාදේ විඥාන පත්‍ය නාම රූපං. එතන නාම රූප කියනකොට නාම ගන්නේ මොනවද? ඡායතිසික ධර්ම පමණයි. එතන ඡායසික ධර්ම නාම හැටියට ගණනවා. රූප කියන්නේ රූප ධර්ම. ඒ පටිසන්ධි විඥානය එකට උපදින නාම රූප දෙකට ප්‍රත්‍ය වෙනවා. එතකොට පරිසන්දි සිතේ තියෙනවා ඡායසික ධර්ම යම් පමණක්. එක එක සිතට අනුව ඒ ඡායසික ධර්මයන්ට කියනවා නාම. ඒ සිතත් එක්ක එකට තියෙනවා රූප ධර්ම. ඒවට කියනවා රූප, නාම රූප. එතන තියෙන එක තේරුමක්. තාතින දැන් අපි නාම රූප කියනවා. විදර්ශනා කරනකොට නාම රූප කියනවා. එතන නාම රූප කියන්නේ චිත්ත ඡායසික ධර්ම සියල්ලට. සිතයි ඡායසික 52 ඔක්කොම නාම. රූප කියන්නේ රූපස්කන්ධයට ඇති රූප කොටස්.
ඉතින් මේවත් එහෙම තමයි වේදනා සංඥා සංකාර විඥාන කිව්වාම ඒවා නාම. වේදනා සංඥා චේතනා පස්සේ මනසිකාර කිව්වත් නාම. ඒ ඔක්කොම නාම ධර්මයි. එතකොට ඒක පැහැදිලි කරගන්න ඕනේ අවස්ථානුකූලව. සාමාන්‍යයෙන් මේ විදර්ශනා භාවනාවේදී නාම රූප කිව්වොත් නාම කියන්නේ චිත්තචෛතසික ධර්ම. සිත් 50 විදර්ශනාට කියන සිත් 81ක්. චෛතසික 52ක්. ඒක ඔක්කොම නාම. රූප කියවම 8 රූප. ඒ විදිහට තේරුම් ගන්න. දැන් අපි භූත රූප, උපාදා රූප කියන එතකොට භූත රූප කියන්නේ සතර මහා භූත රූප 4. උපාදා රූප කියන්නේ ඉතිරි රූප 24. උපාදා රූප 24ක් තියෙනවා නේ. ඒක හරිය. දස බල ධාරී දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා 80ක් අනුව්‍යංජනයන්ගෙන් යුතු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්න කාලයේ අබලං වූ කරත්තයක් සේම අබලං වූ බව පැහැදිලි පිළිගත හැකිද? සවාසන සකල ක්ලේශයන් ප්‍රහීන කරද්දී එසේ සිදුවිය හැකිද? මේ කිසිවක් නැති මිනිසයන් ඊතා වයසට පැමිණියත් හොඳ කාය ශක්තියෙන් යුතුව මරණයට පත් වෙනවා අපමණය. අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරුණ පාදා දෙන්න. බුද්ධ ජීවිතය ගැන ප්‍රශ්නයක්. දැන් දස බලධාරී චතු විසරද ඥාන වගේ මහා පුරුෂ ලක්ෂණ 80 90 ලක්ෂණ ආදීන් වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන මාස 3කට ඉස්සර ප්‍රකාශ කළා තියෙනවා මගේ ශරීරයේ මං වැඩ ගන්න දැන් දිරච්ච කරත්තයක් හැර බැලලා වැඩ ගන්නවා වගේ. ඉතින් මේ අහන්නේ අච්චර ගුණ මහිමයක් ඇති උත්තරයන් එහෙම දුර්වල වෙයිද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරය සංකතයිනේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් නේ. හැබැයි බුදුරජාණන් වහන්සේලාට තියෙනවා නියාම ධර්මයක් පොදු නියාමයක් පරමාර්ථ යන්නේ නැහැ. පරමාර්ථ පහට බෙදලා පහෙන් හතරයි ජීවත් වෙන්නේ. දැන් අපේ බුද්ධ කාලේ පරමාර්ථ අවුරුදු 100යි පහට බෙදුවාම 20යිනි 20ව හතරක් 80යි. අවුරුදු 80යි වැඩි ඉන්නේ. 100 පිරෙනකන් ඉන්නේ නැහැ. මක් නිසාද? 100 පිරෙනකොට කාට වුණත් එසකෙ සිදීම, ඇඟරැලි වැටීම, දත් වල වර්ණය වෙනස් වීම, ඇඟේ මස් පිඩු ලිහිල් වීම, ඔය වගේ දුර්වලකම් පේන්න තියෙනවානේ. සීල බුදුරු ඒ ලක්ෂණෙනකන් වැඩි ඉන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එකක්වත් අඩුවනේ නැහැ. 80 90 එකක්වත් අඩුවනේ නැහැ. ඒ සීලම මේ රූප ලක්ෂණ මේ විදිහටම පැවතුණා පිරිනොම් පානතුරු. මෙතන මේ වෙනස පෙන්වුවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබුණා මදුම් පුරුෂයන් කෝටි 10000ක කාය ශක්තිය. මදුම් පුරුෂයන් කෝටි 10000ක කාය ශක්තිය. ඒ ශක්තිය අවුරුදු 45 පිරෙන අන්තිම වස් කාලයේදී ශාරීරික අසනීපයක් වුණා. කලින් තිබුණේ නෑ ඒවා. ඒ කියන්නේ රක්තාතිසාර රෝගයක් හැදිලා වෛද්‍යරු බෙහෙත් කරනවා සුව නෑ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ලොකු දුකක් ඇති වුණාලු. උන්වහන්සේම කියලා තියෙනවා මගේ ඇස් නිකන් නිලංකාර වෙලා ගියා මට අඟුදුම් කුඳුම් වුණා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පායි කියලා. නමුත් ඒ පිරිනොම් පාන්නේ නෑ බුදුරජාණන් වහන්සේට වෙලාවක් තියෙනවා. මෙතන මේ දුර්වල වුණා කියන එකේ තේරුම් ගන්නට ඕනේ. එතෙක් භාග්‍යවතුන් වහන්සේට සිව්පසයෙන් ශරීර ශක්තිය රැකිලා තිබුණානේ. දැන් මේ ශරීරේ පවත්වන්නේ සමාපatti බලය. ඒකයි අර දිරච්ච කරත්තයක් හැරබැඳලා වැඩ ගන්නවා කිව්වේ කාය ශක්තිය පවත්වගෙන යන්නේ අරිහත් ඵල සමාපත්තියේ සමවැදී. ඒකයි අවසාන 3 මාස ගත කළේ එහෙමයි. ඒ නිසා මේ දුර්වල වීමක් ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ දැන් රිදී රත්තරන් වලු භාණ්ඩයක් දැන් ලොකු මැණික් ගලක් බැලුවොත් අවුරුදු කෝටි ගණනක් ගියත් ඒක ඒ විදිහට පේන්නේ නේ. ඒ වගේ තමයි බුද්ධ ශාරීරියේ කිසි ජරා ලක්ෂණයක් වයස්ගත ලක්ෂණයක් පේන්නේ නැහැ. නමුත් අභ්‍යන්තරයේ කාය ශක්තිය දුබල වෙනවා.
අර අවසාන 3 මාස වෙනකොට අර මැදුම් පුරුෂයන් කෝටි දසදහක ශක්තිය අඩු වුණා. සමාපatti බලයෙන් ඒක රඳවාගෙන උන්වහන්සේ වැඩ ගත්තා අන්තිම පිරිනිවන් අදට වඩිනකම්. ඒකයි පිළිවෙල. ආනාපානසති භාවනාවේ පරියංක භාවනාවේදී නාසිකාග්‍රේ සිත අරමුණු කරනු කළ යුතු ආකාරයත් හිස තබාගත යුතු ආකාරය අරමුණු කළ යුත්තේ ඇතුල් වෙන පිට වෙන වායුවේ පමණද ඇතුල් වෙන පිට වෙන වායුව මුලැමැදාග අවසානයේ දක්වාම අරමුණු කළ යුතුදයි ගෞරවයෙන් පහදා දෙන්න හරි. දැන් ඉස කෙලින් තබා ගන්න ඕනේ. ඒක අවශ්‍යයි. ඉස කෙලින් තබා ගත්තේ නැත්නම් නාසිකා දොරටුවේ හුස්ම වදින්නේ නැහැ. ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් ටිකක් නැමිලා ඉන්නවා නම් දැනෙන්නේ නාසිකා දොරටුව ඇතුලේ. පිට වෙනවා දැනෙන්නේ නැහැ. නාසිකා දොරටුවේ දැනෙන්නේ නැහැ. නිසා ඉස කෙලින් තියෙන්න ඕනේ. ඒ වගේම අරමුණු කරන්න ඕනේ නාසිකා දොරටුව නොවේයි දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල පමණයි. හුස්ම රැල්ලයි අරමුණු කරන්නේ නාසිකා දොරටුව දිහා බලාන හිටියොත් වෙන අසනීප ඇති වෙනවා. මූණ තද වෙනවා, ඉස තද වෙනවා, අවලකුණු වෙනවා. නිසා නාසිකා නිමිත්ත නෙමෙයි බලන්න ඕනේ දොරටුවෙන් ඇතුල් වෙන පිට වෙන දුම්සිලුවක් වාගේ හුස්ම රැල්ල. හුස්ම රැල්ල තමයි අරමුණු කරගෙන ඒකේ මුල මැද අග පේන හැටි සිහි පාත්වාගෙන මෙනෙහි කරන්නට ඕනේ. ඒක හරිය. අංගුත්තර නිකායේ නිමිත්ත සූත්‍රයේ ප්‍රඥාවේ ආලෝකයක් ඇති බව සඳහන් වේ. කරුණාවෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරුණ පහදා දෙන්නෝ. ප්‍රඥාවේ ආලෝකයක් තියෙනවා. ප්‍රඥාවට නමක්ම තියෙනවානේ. පඤ්ඤා ලෝකෝ කියලා නේද? ප්‍රඥාට නම් තියෙනවා 30ක්. ඒ තියෙනවා ආලෝකය කියලාම නමක්ම. යා පඤ්ඤා පජානනා විචයෝ පවිචයෝ ධම්මවිචයෝ සල්ලක්ඛන උපලක්ඛන පච්චුපලක්ඛන පණ්ඩිච්ඡන් නේපුඤ්ඤං වේභව්‍යා චින්තා උපපරික්ඛා භූරි මේදා පරිනායිකා විපස්සනා සම්පජාඤ්ඤං පතෝදෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා පජ්ජෝතෝ පඤ්ඤා රතනං අමෝහෝ ධම්මවිචයෝ සම්මා දිට්ඨි. පද 30ක් තියෙනවා. ඒ නිසා ප්‍රඥාවේ ආලෝකයක් තියෙනවා. ඒක නිසා පාන දැන් මේ ආලෝකේ නිසා ඉස්සරහා තියෙන දේ හරියට පේන්නේ. ඒ වාගේ ප්‍රඥාලෝකයෙන් තමයි යමක් සත්‍ය වශයෙන් දැක ගන්න. ඒක හරිය. අහේතුක සිත් පහළවන්නේ කෙසේද? අහේතුක සිත් කීයක් තියෙනවද? දැන් අකුසල ධර්මයන් අතර තියෙන අහේතුක සිත් එකක්වත් නැහැනේ. එකක්වත් නැහැ. සියලුම සහේතුකයි. ඒ මෝහ මූල සිත් දෙකේ එක හේතුවක් තියෙනවානේ මෝහය. එතකොට ඒක හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක කියලා කුසල අකුසල කර්මයන්ගේ ප්‍රභේද තියෙනවා. මෝහ මූල සිත් දෙකේ දෙක ඒක හේතුකයි. ඉතිරි අකුසල සිත් මේ 10ම ද්වි හේතුකයි. ලෝභ සිත් වල තියෙනවා ලෝභ මෝහ හේතු දෙක. ඊළඟට ද්වේෂ මූල සිත් දෙකේ තියෙනවා දෝෂ මෝහ කියන මුල් දෙක. කුසල සිත් කාමාචර කුසල සිත් 4ක් තියෙනවා හේතු 3යි. ත්‍රි හේතුකයි. අනිත් 4 ද්වි හේතුකයි. අහේතුක කියලා කුසල අකුසල ධර්ම නැහැ. අහේතුක වෙන්නේ දිනුතුන් දන්නවා මේ මුලින්ම තියෙනවානේ සිත් 18ක් අහේතුක සිත් 18ක් කියලා. ඒ 18 අහේතුකයි. ඒ කියන්නේ මේ අහේතුක කුසල විපාක සිත් 8යි අකුසල විපාක සිත් 7යි 15යි. ඊළඟට පංචද්වාර වර්ජන කියන ක්‍රියාසිතයි ඊළඟ ඔත්තපනි සිතයි මනෝද්වාර වර්ජන ක්‍රියාසිතයි. මේ සිත් 18 අහේතුකයි. අහේතුක කියන එකේ තේරුම අසතුපාදිකට අයිති. එතකොට ඒක ක්‍රියාසිතක්. ඒ ක්‍රියාසිතෙන් තුනක් තියෙනවානේ. ඒ තුන කොහොම අහේතුකයි. ඒ තුනයි අර කියපු 15යි 18. ඒවට හේතු නැහැ කියන්නේ ලෝභයක්, දෝෂයක්, මෝහයක් කියන හේතුවකුත් නැහැ. කුසල පැත්තේ අලෝභ, අදෝෂ, අමෝහ කියන හේතුවකුත් නැහැ. ඒ නිසා ඒවා හේතුකයි. ඒවා පහළ වෙන්නේ ඉතින් දැන් අකුසල මේ විපාක සිත් තුන පහළ වෙන්නේ අකුසල කර්මයන්ගේ ප්‍රතිඵල වශයෙන්. මොකද අකුසල හේතුව කෙලින්ම අකුසලයි.
ඉතින් දැන් කාමාචර ආදී කුසල සිතක විපාකේ නම් ඒවට තියෙනවා අව්‍යාකෘත හේතු කියලානේ. අව්‍යාකෘත හේතු කියන්නේ දැන් ක්‍රියාසිතවල කුසල විපාක සිතවල තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුන සුදුසු හැටියට. ඒවා සහ හේතුකයි. නමුත් මේ අකුසල සිත් ඔක්කොම 12 අකුසල මේ ඡායසිකනේ තියෙන අකුසල ඡායසික විපාක බාපට යන්නේ නැහැ. ඒ විපාක වශයෙන් ඉන්නේ අ හේතුක වශයෙන් විපාක සිත් 7ක් පමණයි. 7ක් පමණයි. එයින් එකක් තියෙනවා පරිසන්දි ජනක එකක්. අනිත් පැත්තෙන් දැන් මේ චක්කු විඥාන, අකුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, දුක්ඛ සාගත කාය විඥාන කියන පහයි. ඊළඟට සම්පටිච්ඡේන සිතයි, සම්තීර්ණ උපේක්ඛා සම්තීර්ණ හිතයි. ඔය කියන සිත හත තමයි අකුසල විපාක එන්නේ. ඒ ඔක්කොම අහේතුකයි. ඒක අකුසල විපාක වශයෙන් ලැබේ. අසිතෝත්පාද සිත, ක්‍රියාසිත, වොත්තපනිත ක්‍රියාසිත. ඒ සිත් තුනට හේතු නැහැ. සතුල්ලපකායක කියලා කියන්නේ ඛණ්ඩායම්. ඛණ්ඩායම් වශයෙන් එකට ඉපදෙලා එකට බුදුරජාන් වහන්සේ දකින්නා පිරිස් සිටිය. දැන් අර මේ බුද්ධ කාලේ අර පංචශීලයේ නැවක් ගෙලෙන විට පංචශීලයේ සමාදන් වෙලා එකම බෞද්ධයෙක් නිසා 700ක් ගියානේ තවතිසාබානට එකට උපන්නා. එකට මැරිලා එකට උපන්නා. ඒගොල්ලෝ ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න ආවා. ඇවිල්ලා ඔක්කොම මාර්ගඵල ලැබුවා. ඒ සතුල්ලපකාය කියන්නේ එකට ඉපදෙලා එකට ඇවිල්ලා බණ අහපු පිරිස. වේදනාවේදී ධර්මයෝ මේ සමත සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට වෙන් කර ඇත. භාවනාවේදී සමත භාවනාව සඳහා සමසතලස් කර්මස්ථාන විදර්ශනා භාවනා ප්‍රගුණ කිරීමේදී ත්‍රිලක්ෂණය සහ නාම රූප ධර්ම ආબોධ කළ යුතුයි සඳහන් කර ඇත. මේ භාවනාවේ සඳහන් පරිදි යෝගාවචරයේ කොට ඇතිවෙන නාම රූප කෙසේ ආબોධ කළ යුතුදයි පහදා දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් සමත භාවනා කිරීමේදී වඩන්න තියෙන සම්මුති අරමුණු. ඒක වටහා ගන්න සම්මුති අරමුණු. දැන් ආනාපාන සතිය කියන්නේ සම්මුති අරමුණක්. දැන් පිළිකුල් භාවනාවේ කොටස් 32 සම්මුති අරමුණු. ඒ වගේම අනිකොත් සමත ධ්‍යාන වර්ණ කර්මස්ථාන සියල්ලම අරමුණ සම්මුති අරමුණක්. පරමාර්ථ නෙමෙයි. ඒ සම්මුති අරමුණු විදර්ශනාට නගන්නේ නැහැ. ඒවා පරමාර්ථයට හරවන්න ඕනේ දෙවනුව. ඊළඟට ඒ සමසතලස් කර්මස්ථාන අතරේ තියෙනවා පරමාර්ථ ධර්ම අරමුණු කරන භාවනා 10ක්. ඒවා ධ්‍යාන වැඩෙන්නේ නැහැ. මොනවද? බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසපානුස්සති, මරණානුස්සති කියන 8යි. ඊළඟට තියෙනවා ආහාරයේ පටික්කුල සංඥා 1යි, ධාතු මනසිකාරය 1යි 10යි. මේ 10ේ තියෙන පරමාර්ථ අරමුණ එකේ ධ්‍යාන වැඩෙන්නේ. උපචාර සමාධි විතරයි වැඩෙන්නේ. ඉතිරි ධ්‍යාන වැඩෙන කර්මස්ථාන තියෙන ඔක්කොම 30ක්. ඒ 30න් තියෙන ප්‍රථම ධ්‍යාන ලැබෙන කර්මස්ථාන 11යි. දසාසුබේ සහ කායගත සතිය පමණයි. ධ්‍යාන 3ක් වැඩෙන කර්මස්ථාන තියෙන 3යි. මෙත්තා, කරුණා, මුදිතා 3යි. ධ්‍යාන 4ක් පමණක් ලැබෙන කර්මස්ථාන 1යි තියෙන්නේ. උපේක්ඛා බ්‍රහ්ම විහරණී. ආනාපාන සතියෙන් රූප ධ්‍යාන 4ම උපදවන්න පුළුවන්. ඊළඟට දස කසිනේ අතුරෙන් 9කින් පුළුවන් සමාපatti 8ක් උපදවන්න. ආකාශ කසිනෙන් පුළුවන් රූප ධ්‍යාන 4 පමණක් උපදවන්න. මේ විදිහට ධ්‍යාන ප්‍රභේද තියෙනවා. එතකොට ධ්‍යාන වැඩිමින් පසු ඒක විපස්සනාවට හරවන්නේ ඒ ධ්‍යාන චිත්තචෛතසික ධර්ම. දැන් අපි හිතමු ප්‍රථම ධ්‍යානයේ සමවැදිලා ඉඳලා ප්‍රථම ධ්‍යානයෙන් නැගිටලා ඒක විදර්ශනා කරනවා නම් ප්‍රථම ධ්‍යානය ඇතුලේ තියෙන ධ්‍යානාංග 5 ඉස්සෙල්ලා වෙන් කර ගන්න ඕනේ. එතන ධ්‍යානාංග 5ක් තියෙනවා විචාරක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන චෛතසික ධර්ම 5ක්. ඒ 5 ඉස්සෙල්ලා අරගෙන විදර්ශනාට ගන්නවා. ඊළඟට ධ්‍යාන ධර්ම කියලා ඒ සිතේ තියෙන චිත්තචෛතසික ධර්ම ඔක්කොම 34ක්. ඒ 34 මේක අරගෙන එකින් එකට විදර්ශනා කරන්න ඕනේ.
ඒ 34 කිව්වේ එතන තියෙනවා අර මේ සර්වචිත්ත සාධාරණ 7යි ප්‍රකීර්ණක 6යි 13යි සෝබන සාධාරණ 19යි 32යි පඤ්ඤා ඉන්ද්‍රියයි 33යි. ඔය 33 අරගෙන විපස්සනාවට හරවන්න ඕන. සිතත් හරවන්නට ඕන. ඒ විදිහටයි මේ සමත භාවනාවෙන් අනතුරු විපස්සනාවට හැරෙන්නේ. ඊළඟට මේ සමත භාවනා කරන සිතට මේ පදනම් වුණානේ නිස්සරේ වුණානේ හෘද වස්තු රූපයේ හෘද වස්තු රූපය අරගෙන විදර්ශනා කරන්න ඕන. ඒක තියෙන රූප කලාප 6ක්. රූප ධර්ම වශයෙන් 54ක් තියෙන රූප කලාප 6 වෙන් කරගෙන ඒ රූප විදර්ශනා කරන්න ඕන. ඒ විදිහටයි සමත භාවනාවෙන් විපස්සනාට හැරෙන්නේ. විදර්ශනා භාවනා වැඩිීමේදී ත්‍රිලක්ෂණය නැගීමේ නාම රූපණං දැන් විදර්ශනා භාවනා වඩන කෙනෙකුගේ සිතේ වැඩෙන්නේ කාමාචර කුසල චිත්ත පරම්පරාවක්. ඒ කියන්නේ සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත හෝ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත තමයි පේලි පහළ වෙන විදර්ශනා කරනකොට. එතකොට මේ සිතේ තියෙන චිත්තචෛතසික ධර්මයන් ආරවණව නාම ධර්ම හැටියට විපස්සනාවට. ඒ චිත්තචෛතසික ධර්මයන්ට නිශ්චයව හෘද වස්තු අරගෙන හෘද වස්තු රූප විදර්ශනා කරන්න ඕනේ. ඒ විදිහටයි නාම රූප වලට හරවන්නේ. ධාතු මනසිකාරයේදී ආනාපාන සති භාවනාවෙන් සිත සමාධිගත කරගෙන පඨවි වායෝ ධාතු වල ලක්ෂණ මෙනෙහි කර ඊට පසු ආපෝ තේජෝ ධාතු මෙනෙහි කරන්නේ කෙසේදයි පහදා දෙන්නේ. දැන් ධාතු මනසිකාරයේදී සතර මහා ධාතු රූප ඒවා තියෙනවා ක්‍රම 4කට බලන්න. සලක්කන සංකේප, සලක්කන විභක්ති, සසම්භාර සංකේප, සසම්භාර විභක්ති කියලා ක්‍රම 4කට වඩන්න තියෙනවා. එතෙන්දී ආනාපාන සතිය සමාධිගත වූ කෙනෙකු ඒ සමාධියෙන් නැගිටලා නම් ඒ සමාධිය ආලෝකය යොමු කරන්න ඕනේ අපේ ශරීරයට. හරියට තමන් පිටපැත්තේ ඉඳගෙන මේ ශරීරය දිහා බලාගෙන ඉන්නා වගේ බලන්න ඕනේ. ඒ ආලෝකයෙන් බලන්නේ. ඒ ආලෝකයෙන් බලනකොට මේ ශරීරයේහි මේ අත්පා ඉස කඳ නෙමෙයි පේන්නේ. එතකොට පේන්නේ මේක එකම නිකන් සුදක් වාගේ. ඒ සුද තුල පේන්න පුළුවන් මේ මඳුරු දැල් කොට වාගේ කොට පේන්න පුළුවන්. ඒ කොට පේනකොට තවත් දුරට ආලෝකය පැහැදිලි කරගෙන ඒ කොටුම ඇතුලේ තියෙනවා ධාතු ලක්ෂණ 12ක්. පළමුවෙන්ම මහුලන්නේ අපි මහුලන්න ඕනේ පඨවි ධාතුව. පඨවි ධාතුවේ ලක්ෂණ 6ක් ඔතන තියෙනවා. ඊළඟට හරවනවා වායෝ ධාතුව. ඊළඟට හරවනවා තේජෝ ධාතුව. ඊළඟට හරවනවා ආපෝ ධාතුව. ආපෝ ධාතුව බලන්නේ අන්තිමටයි. මොකද ඒක සුකුම රූපයක්. ආපෝ ධාතුව ඕලාකර රූපයන්නේ සුකුම රූපයක්. ඒක එකපාරට අරමුණු කරන්න බෑ. අනිත් තුන අරමුණු කරන්න ඕනේ බලන්න. වායෝ ධාතුවේ ලක්ෂණ 2යි. තේජෝ ධාතුවේ ලක්ෂණ 2යි. ආපෝ ධාතුවේ ලක්ෂණ 2යි. සියල්ල 12යි. ඔය කියන 12 ලක්ෂණ ඉස්සෙල්ලා අපි තෝරා ගන්න ඕනේ මේ සතර ධාතු තෝරා ගන්න නම්. මේ දෙකක් පමණන්නේ මේ හතරම තෝරා ගන්න ඕනේ. ඉතින් පඨවි ධාතුවේ අර මුලින් කිව්වා වගේ කාර්කස ලක්ෂණයේ මෘදු ලක්ෂණයේ ඒ වගේම බර බව, සහැල්ලු බව, ඒ වගේම සිනිඳු බව, ගොරෝසු බව. ওই ලක්ෂණ 6 පඨවි ධාතුවේ තියෙනවා. ඊළඟට වායෝ ධාතුවේ විත්තම්බන ලක්ෂණය, සමුද්දීරණ ලක්ෂණය කියලා ලක්ෂණ දෙක තෝරා ගන්න තියෙනවා. තේජෝ ධාතුවේහි උෂ්ණත්ව ලක්ෂණය, පරිපාචන ලක්ෂණය කියලා ලක්ෂණ දෙක තෝරා ගන්න තියෙනවා. ආපෝ ධාතුවේහි අර ඇලෙන බැඳෙන ගතිය, ඊළඟට බ්‍රූහණ ලක්ෂණය කියන වර්ධනය කරන බව හා ඇලෙන බැඳෙන ගතිය බලන්න ඕනේ. ඔය ලක්ෂණ 12 බැලුවෙන් පස්සේ තමයි අනිත් රූප කලාප බලන්න පුළුවන්. ඒ ලක්ෂණ 12 බැලුවාම ඒ ලක්ෂණ 4 තුල ඇතුලේ තියෙනවා, ඒ රූප 4 ඇතුලේ තියෙනවා රූප 8ක්. තව ලක්ෂණ 4ක් ඔතන තියෙනවා වර්ණය, ගන්ධය, රසය, ඕජාව කියලා. ඒවට කියන සුද්ධාෂ්ටක. ඊට පස්සේ තවත් දුරට ආලෝකයේ පැහැදිලි කරන බැලීමේදී අර කර්මජ රූප එකක් ගන්න තෝරගන්න පුළුවන් වෙනවා. පුරුද වස්තුවට ආලෝකය යොමු කරලා ඒකේ කර්මජ රූප කලාප 3ක් තියෙන එක 3 වෙන් කර ගන්නවා. කර්මජ කලාප රූප 3. ඊළඟට චක්සු වස්තුවේ කර්මජ කලාප 3ක් තියෙනවා. එක එක ද්වාරයක තියෙන කර්මජ කලාප වෙන් කර ගන්නවා.
ওই විදිහට තමයි රූප කලාප වෙන් කරගන්න එකපාරට මේ පින්තූර ගන්නවා වගේ ගන්න බෑ. ගන්න ගියොත් අමාරු වැටෙනවා. එකින් එකට ඕනේ ගන්න. ඉතින් ඒ විදිහට තමයි ධාතු මනසිකාරයෙන් ඇතුල් වෙන්නේ ඒ විදිහයි. අබිනිහාරය යන්නේ තේරුම් කර දෙන්න. අබිනිහාරය කියන්නේ දැන් මහා බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලබනවා නේද යම් දවසක. නියත විවරණ අපේ මහා බෝධිසත්වයන් වහන්සේ දීපංකර පාද මූලයේදී විවරණ ලැබුවා. ඒ වෙලාවේදී අබිනිහාර පූජාවක් කළානේ. මොකක්ද අබිනිහාර පූජාව කියන්නේ? ජීවිත පරිත්‍යාගයක්. ජීවිත පරිත්‍යාගයක් කළා. ඒ කියන්නේ මඩමත්තේ අඳුන් දී සම එලාගෙන ඒ පිටේ දණ්ඩක් වාගේ දිගා වෙලා හිතින් ප්‍රාර්ථනා කළා ආරාධනා කළා ස්වාමීනි ඔය තබන පීවරක් ගානේ නෙළුම් මල් පිපෙන සුළු ශ්‍රී පාදයේ මේ මඩමත්තේ නොතබා මගේ මේ පිටමත්තේ තබා සපිරිවරින් වඩනසේක්වා. ඉතින් 4 ලක්ෂයක් එහෙම වැඩියා නම් පිට උඩින් ජීවිතේ දන් දීමක් නේද ඒක? ඒක නිසා එදා තමයි උන්වහන්සේට අංග 8ක් පිරී තිබුණා. ඒ නිසා මතු බුදු වෙන බවට විවරණ ලැබුණා. අර මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්කාර දර්ශනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා කියන කරුණු 8 එදා පිරී තිබුණා. මිනිසෙක් කියලා හිටිය, පුරුෂයෙක් කියලා හිටිය. ඒ වගේම පැවිද්දෙක් කියලා හිටිය, ශාසන පැවිද්දෙන් නොවේ මේ තාපස පැවිද්දෙන් පැවිදිලා හිටිය, අෂ්ට සමාපත්තිලාභීව හිටිය. ඒ වගේම ලෝකුරා බුදු කෙනෙකුන් වහන්සේ දකින්න ලැබුවා. සතර පද ගාථාවක් ඇසූ ප්‍රමණින් රහත් වෙන්න හේතු සම්පatti තිබුණා. ඒ සියල්ල දැන් සම්පූර්ණ වෙලා තිබුණා. මතු බුදු වෙන බවට ප්‍රාර්ථනාවකුත් තිබුණා. මේ කරුණු 8 එකතු වෙලා උන්වහන්සේට විවරණ ලැබුණා. ඒ කියන්නේ පළවෙනි ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධ පූජාවක් කළ අවස්ථාව තමයි අබිනිහාර පූජාව කියලා කියන්නේ. තේරුණා නේද? ආනෙන්ජ සමාධිය කියන්නේ පාදා දෙන්න. ආනෙන්ජ කියන්නේ සැලෙන්නේ නැහැ, සැලෙන්නේ නැහැ. ආනෙන්ජ සමාධි 5ක් තියෙනවා. රූපාචර චතුර්ථ ධානය සැලෙන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාසයන් නවතිනවනේ. ඊළඟට ආකාසානං චේතන සමාපත්තිය, විඥානං චේතන සමාපත්තිය, ආකින්චඤ්ඤාතන සමාපත්තිය, නේව සංඥානා සංඥාතන සමාපත්තිය. මේ සමාපatti හතරේ සැලෙන්නේ නැති බැවින් ආස්වාස ප්‍රස්වාස සැලවීමක්වත් නොමැති බැවින් ඒ හතරට පහට කියනවා ආනෙන්ජ සමාපatti. සංඛාර උපේක්ඛා ඥානේ භාවනාවේදී අත්දකින්නේ කෙසේද? ඒකකින් භාවනා කරලා වනේ ලබන්නේ. දැන් කිව්වට තේරුම් ගන්න අමාරු වෙයි. ඒ අනුපිළිවෙලින් යනවා විපස්සනා ඥාන පේලියක්. සම්මාස්න ඥාන, උද්‍යව්‍ය ඥාන, භංගානුපස්සනා ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන කියලා ඥාන පේලියක් ගිහිල්ලා ඊළඟ මුංචිත කම්මිතා ඥානය, පටිසංකානුපස්සනා ඥානෙ, සංකාරපේක්ඛා ඥානෙ කියලා තුනක් තියෙනවා. ඔය තුනම සංකාරපේක්ඛාවේ අවස්ථා තුනක්. ඒකට අර තේසත් ඥාන වල 9 වෙනි ඥානෙ කියලා තියෙනවා නේද? මුංචිත ගම්මිතා පටිසංකා සම්තිට්ඨනා පඤ්ඤා සංකාරුපේක්ඛා ඥානං කියලා තියෙනවා නේද? ඒ මුංචිත ගම්මිතා කියන්නේ සංකාරුපේක්ඛාවේ අවස්ථාවක්. ඊළඟට මේ පටිසංකානුපස්සනා කියන්නේ සංකාරුපේක්ඛා ඥානයේ අවස්ථාවක්. අන්තිම සම්තිට්ඨනා කියන්නේ සංකාරුපේක්ඛා ඥානයේ අවස්ථාවක්. ඔය මුංචිත ගම්මිතා කියන්නේ මේ සංස්කාරයන්ගෙන් අතමිදීමේ බලවත් ඡන්දය ඇති වෙනවා. ඡන්දය කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත මානසිකාරය. ඊළඟට අපරිසංකානුපස්සනා කියනට කලියුතු දේ මේකයි කියලා දැඩි විපස්සනාව කරනවා. තීක්ෂණ විපස්සනාවක් තියෙනවා. ඊළඟට සම්තිට්ඨනා කිව්වේ සංකාරූපේක්ඛා කිව්වේ දැන් විපස්සනා කලියුතු දේවල් සියල්ල සම්පූර්ණයි. ඒ වෙලාවට උන්වහන්සේගේ සිත ආනන්ද සමාපත්තිය වගේ සමාපත්තියක් ඇති වෙනවා. ඒ වෙලාව උන්වහන්සේට කරන්න විපස්සනා කරන්න ඉතුරුවක් නැහැ ආයේ. ඒ නිසා හිත දැඩි සමාපත්තියක් වාගේ සමාධියක් ඇති වෙන එක ධ්‍යාන සමාධියක් නොවේයි. විපස්සනා සමාධියක්. ඒ වෙලාවට පුදුමාකාර ඒ ආලෝකයක් සහිත ඇති වෙන සමාපත්තිය අවස්ථාවට කියනවා සමාධි අවස්ථාවට කියනවා සම්තිට්ඨනා සංකාරූපේක්ඛා ඥාන. දැන් උන්වහන්සේගේ සිත මේ පැත්ත සියල්ල දැක්කා නිවන පැත්ත දැන් දකින්නේ
නැමීගෙන තියෙන්නේ. ඒ අවස්ථාව තමයි සංඛාරූපේක්ඛා. සංස්කාරයන් ගැන සෙවීමේ විපස්සනා කිරීමේ මධ්‍යස්ථ භාවය. දස බල ඥාන 10ක් තියෙනවා, කාය බල 10ක් තියෙනවා. ඒ නිසා දස බලධාරී කියේ. ඒ කියන්නේ කාය බල 10ක් තියෙනවා. කාය බල 10 කියන්නේ ඇතුන් වර්ග 10ක් ඉන්නවානේ. කාලාව කංච ගංගේයම් පණ්ඩරන්තම්බ පිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත චද්දන්ති මේ දස කියලා ඇතුන්ගේ කුල 10ක් තියෙනවා. පළවෙනි ඇතාගේ ශක්තිය මැදුම් පුරුෂයන් 10 දෙනෙකුගේ ශක්තියයි. දෙවැන්නාගේ ඒ වාගේ 10 ගුණයක්. කොහොම 10 ගුණෙන් 10 ගුණේ වැඩි වෙන ඇතුන්ගේ ශක්තිය. චද්දන්ත ඇතා සීල ඇතුන්ගෙන් උසස්ම ඇතා. එතකොට මේ චද්දන්ත ඇතාට තියෙන මැදුම් පුරුෂයන් කෝටි 1000ක ශක්තිය. මධ්‍යම පුරුෂයන් කෝටි 1000ක ශක්තිය තියෙනවා චද්දන්ත එක ඇතෙකුට. බුදුරජාන් වහන්සේ තියෙනවා චද්දන්ත ඇතුන් 10 දෙනෙකුගේ ශක්තිය. එතකොට මඳුම් පුරුෂයන් කෝටි 10000ක කාය බලය. ඊළඟ ඥාන බල 10 කියන්නේ ඔය අපි පාඩම් කරලා තියෙන්න ඕනේ මේ දස බලධාරී කියන්නේ මොනවද කියලා බුදුරජාන් වහන්සේ හඳුන ගන්න ඕනේ. ඒකේ තියෙනවා ගාථාවකින්වත් ඒ ගාථා මන් දැන් කියන්නේ කාලෙ ඉක්මන් කරන්න කියනවා. එතකොට එතන සඳහන් වෙනවා ඨානාඨාන කෞසල්‍ය ඥානය, කර්ම විපාක ඥානය, ඒ වගේම පංච ගති දන්නා ඥානය, ඊළඟට නානා අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය, නානාදි මුත්තිකතා ඥානය, ඊළඟට ඉන්ද්‍රිය පරෝපරිය ඥානය, ඥානාදීන්ගේ සංකීලේශ වෝදාන දන්නා ඥානය, ඊළඟට පුබ්බේ නිවාස ඥානය, දිබ්බ චක්කු ඥානය, ආශ්‍රවක්ෂේකරක් ඥානය කියන්නේ 10යි. ඒ කියන්නේ 10ට කියනවා දස බල ඥාන. ඉතින් ඔය කියන්නේ කාය බල 10යි, ඥාන බල 10යි ඇති නිසා භාග්‍යතුන් වහන්සේ කියනවා දස බලධාරීන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ආජඤ්‍ය පුරුෂයන්ු යෙන් වන්දනා කරව මෙහි අර්ථය පැහැදිලි කරන. ආජඤ්‍ය කියන්නේ දැන් ආජඤ්‍ය කියලා සත්ව කොටාසකුත් තියෙනවා. ආජඤ්‍ය හස්තිය, ආජඤ්‍ය අශ්වය, ආජඤ්‍ය වෘෂභය. ඔය විදිහට ආජඤ්‍ය කියන්නේ කල්ැතුවම කාරණේ දන්න තැනැත්තා. කල්ැතුවම කාරණේ දන්න තැනැත්තා. දැන් ආජානීය හස්ති රාජයාට ඒ ඇත්‍රා ආරෝහකයා හිතනවා නම් යම ඇතාට තේරෙනවා. කියන්නේ ඉස්සර තේරෙනවා. අශ්වයාටත් එහෙමයි. අශ්වයාට සංඥාව දෙන්න ඉස්සර මෙයා දන්නවා දැන් මෙතනින් වේගෙන් යන්න ඕනේ, මෙතනින් එමින් යන්න ඕනේ, මෙතනින් පනින්න ඕනේ. ඒ වාගේ අසාරෝහකයා හිතන දේම අශ්වයා දන්නවා. ඒ නිසා ආජාන්‍ය කියනවා. වෘෂභයත් එහෙමයි. ඒ වගේ බුදුරජාන් වහන්සේ යමක් සිද්ධ වෙන්නේ ඉස්සර ඔක්කොම දන්නවා. බුදුරජාන් වහන්සේ අතීත අනාගත වර්තමාන සියල්ලම කෙනෙක් කියන්නේ ඉස්සර දන්නවා. දැන් මුගලන් මහ රහතන් වහන්සේ දිවි ලෝකයට ගින් තොරතුරු ගේනවා. බුදුරජාන් වහන්සේම කල්ැතුව දන්නවා. ඊළාට අපායට ගින් තොරතුරු ගේනවා. ඇවිල්ලා ප්‍රකාශ කරනකොට උන්වහන්සේ කල්ැතුව දන්නවා. ඒ නිසා කල්ැතුව සියල්ල දන්නා වූ ඥානයක් ඇති බැවින් සරුවක්යන් වහන්සේට ආජඤ්‍ය පුරුෂ කියන. මාහට කලින් ආනාපාන භාවනා වැඩුණා. සමාධියද හොඳින් පැවතුණා. දැන් කලක සිට ආනාපාන භාවනාවේ සිත විසිරෙනවා. සමාධිය වැඩිම අඩුයි. ඊළඟට ආයතනාදී අනෙක් භාවනාවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන විට සිත විසිරෙන්නේ නැහැ. සමාධියද පවතිනවා. මේට හේතුව පහදා දෙන්න. ඉතින් සමහර කෙනෙක් යම් අසරීපකම් වලින් ඉන්නකොට චිත්ත සමාධිය වඩන්න බාධා වෙනවා. ඒක හැටි. එහෙමයි. නමුත් විපස්සනා කරන්න පුළුවන්. ඒ නිසා විපස්සනා කිරීමේදී බොහෝ දිනාට ওই සමාධිය ලැබෙනවා. ඒ නිසා ඒක එහෙම කරන්න සමාධිය වඩන්න මහන්සි වෙන්න එපා හැම කෙනෙක්. ඔබ වහන්සේගේ අනුමැතිය පරිදි බුදුගුණ ලක්ෂ වාරයක් වැඩුවෙමි. දින 22ක් ගත විය. බුදුරුවක ලාංඡනයක් දිස් විය. අනිත්‍ය සිතට ආවේ, අනිත්‍යයි හිතට ආවේ. මෙසේ 3 මාසයකට අධික කාලයක් වැඩුවෙමි. වඩමි. පැයකමාරක් දෙකක් පමණ භාවනාවේ නිරත වී සිටින විට එක්වරම අත් දෙක ඉවේම වන්දනාවක් ලෙස හිසට උඩින් මුදුනට වේ. නැවත ක්‍රමයෙන් පහත් වී දෙයාත දෙපසට විහිදය හිස මුදුන් වී වන්දනා කළේ. මෙසේ තෙවරක් සිදු විය.
මෙය කුමක්දයි නොදනිමි. භාවනාවටද බාධාවකි. එසේ වන්නේ කුමක් නිසාදයි පැහැදිලි කර දෙන ලෙස ගෞරවපූර්වකව දීපා නැමැති ඉල්ලා සිටිමි. ඉතින් තේරුම් ගන්නට ඕනේ භාවනා කරද්දී වාගේ අත එහා මෙහා වෙන්න පුළුවන්. නිකන් වඳින්නා වගේ අත් දෙක මුදුන් වෙන්න පුළුවන්. ඒව ඔක්කොම නවත්තන්න ඕනේ. ඒවා සිදු වෙන්නේ අතරතුරේ හිතෙන සංඥාවල් නිසා. ඔව් අතරතුරේ සිටින සංඥාවල් ඒවා අපට අවශ්‍ය නැහැ. ඒවා නොනැ හැටියට හිත අධිෂ්ඨාන කරගෙන භාවනා කරනවා. මම දහමට අනුව දීගවන ධර්මීයතාලදී භාවනාවෙන් තොර නිවනක් නැමැති බවද අවබෝධ කරගෙන ජීවිතය ගෙන යන පස්පවෙන් යකිතාක් වැලකී සිටිමි. ඉතින් කෙනෙක් වෙමි මට ඇති ගැටලුව දහම් ශ්‍රවණය කිරීමේදී ඒ කරුණු කාරණා සිතේ නොරැඳීමයි. නමු කලයකට දිය නොපෙරෙන්නාසේ මේ පෙර අකුසල කර්මයක ඵල දීමක්ද මේ නිසා මම දුකින් තැවෙමි. මතක ශක්තිය වැඩි වීමට කල යුතු විශේෂ පින්කම් තිබේද පාදා දෙනු මැනව. වහන්සේට ඉතා ඉක්මන් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. දැන් අර තියෙනවා මේ වසර 100 අවශ්‍ය කාලයේදී 70 ඉඳලා 80 දක්වා වයස මෝහ දශක කියලානේ. මෝහ දශක. ඒ කියන්නේ අමතක වෙනවා. දැන් කෑම කාලා ඉන්නවා. අහුවත් මං කෑවේ නෑ. බෙහෙත් අරගෙන ඉන්නවා. කාගෙන එකන බෙහෙත් ගත්තද? නෑ බෙහෙත් ගත්තේ නෑ. ඒ වාගේ අමතක වෙනවා. ඒ නිසා ඒකට බෙහෙතක් නෑ. ඒක වෙන්නේ අර ඇතුළත ඉන්ද්‍රියයන්ගේ දුර්වලකම් නැති වෙනවා. ඉතින් මේ කම්පා වෙන දෙයක් නෑ. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අනිත්‍ය ලක්ෂණය දැක ගන්න. යම් කෙනෙක් මේ ආත්මයේ දුක් විඳිනකොට තමන් පෙර කරපු අකුසලයේ සිටීම දෘෂ්ටි වලට වැටීමක්ද? සත්වයේ පුජ්‍යලයේ ඇතයි කියා අදහසක් තුල සිටීමක් නිසා අප තවත් කරුණාවෙන් මේ පහදා දෙන ලෙස වහන්සේගෙන් දෙපා නැමෙති ඉල්ලා සිටිමි. වචන භාවනා වැඩිවීමෙන් ධානවලට පහසුවක් ඇති වෙනවාද? ඇත්ත වශයෙන් දැන් ඒ කායික වශයෙන් යම් දුකක් ඇති වෙනවා නම් ඒකේ තියෙනවා විපාක වාරයක් නෝරුදාම. කායික වශයෙන් සැපක් විඳිනවා නම් ඒකෙත් කුසල විපාකය. කායික වශයෙන් දුකක් එනවා නම් ඒක අකුසල විපාකයක්. ඒක ස්වභාව ධර්මයක්. ඉතින් අර ඒකදී අපි ඒක භාවනාවට හරවන එක වැදගත් වෙනවා. භාවනාවට කියන්නේ මේ දුක්ඛය අනිත්‍යයි, දුක්ඛයි අනාත්තයි කියලා දුක. සැපයක් ආවත් මේ සැපයත් අනිත්‍යයි, දුක්ඛයි අනාත්තයි කියලා ත්‍රිලක්ෂණ හරවන්න ඕනේ. එතකොට අපට ඒ ගැන සැපේ ගැන ඇලීමක් එන්නේ, දුක ගැන වේදනාවක් ගැටීමක් එන්නේ නැහැ. එහෙම ජය ගන්නට ඕනේ. ඊළඟට මේ කසින භාවනා වැඩිීමේ සිතේ සමාධිය වඩන්න පහසුවක් වෙනවාද කියනවා. අත් වශයෙන් ඉතින් කසින භාවනා වැඩිම පහසුවක් වෙයි සරල භාවනාවකින් ධ්‍යාන වැඩුව කෙනෙකුට. දැන් මුලින්ම සමහරු කසින භාවනාව වඩන්නකින් අමාරුවේ වැටෙනවා. ඒ මොකද කාරණේ එක ටිකක් ගැඹුරට මේ පවතින දෙයක්. ඒ නිසා ආනාපාන සතිය ඊළඟට මේ ද්වක්ඛින්සාකාර පටික්කුල මානසිකාර භාවනාව එහෙම නැත්නම් මේ කියනවා මෙත්තා කරුණා මුදිතා ඔය භාවනා සරලයි. ඒවෙන් කසින ධ්‍යාන වඩපු කෙනෙකුට කසින වැඩිම බොහොම ලේසි වෙනවා. කෙනෙක් ලෙඩ ඇඳට වැටි සිහිසන් නොමැතිව යන්ත්‍ර වලින් ජීවත් වේද එම පුද්ගලයා මරණ කෙනෙක් මොහොතේදී චුතිසිතක් පහළ වේද මන්ද අපට ඔහු පෙනෙන්නේ පණ තිබුණාද කිසිවක් නොදැනෙන කෙනෙකු ලෙස නිසාය තිබුණත් නාම යන්න නිවැරදිව හඳුන්වන්නේ කෙසේද? දැන් අත් වශයෙන් අසනීපකම් වලින් මූර්ඡා වෙලා අදිනිද්‍රාවෙන් ඉන්නවානේ. අර මුලින් කියවා වගේ මැෂින් වලින් ජීවත් වෙනවා. සිහියේ පේන්නේ නැහැ, දැනෙන්නේ ඇල්ලුවත් ඇඟ ඇල්ලුවත් දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ කෙනෙක් මැරුණොත් කොහොමද කියලා නෙමෙයි අහන්නේ නේද? ඉතින් අත් වශයෙන් කයට නොදැනුණාට භවංග සිත තියෙනවා. භවංග සිත අදිභවංග වශයෙන් පවතිනවා. එතකොට භවංග සිත යම් වෙලාවක චුත වෙනවා නම් ඒ භවංග සිතෙන් අවදි වෙලා මරණාසන්න ජවන් සිත පහළ වෙනක පිටට පේන්නේ නැහැ. පිටට පේන්නේ නැහැ. දැඩි වෙලාවක් අවශ්‍ය නැහැ. තත්පරයකින් කෝටියෙන් පංගුවක් නැහැ. එතරම් කෙටි වේලාවයි මරණාසන්න ජවන් වීතියට.
චිත්තක්ෂණ වැඩිම ගාන 17ක කාලයක්. ඉතින් මේ කුසල හෝ අකුසල හෝ ජවන්සිට පහක් දුවනවා. ඒ ජවන්සිට පහට ඊළඟ භවයේ උපදින්න තියෙන කර්මයක් හෝ වැටෙනවා. කර්ම නිමිත්තක් හෝ වැටෙනවා. උපදින තන අරමුණක් හෝ වැටෙනවා. ඒකට වැඩි වෙලා යන්නේ නැහැ. බොහොම කෙටි වෙලාවක්. අතක් පය සෙලවෙන්නේ නැහැ. හුස්ම වැටෙන්නේ නැහැ. නමුත් අද තුල ඒ ක්‍රියාකාරීත්වයේ සිදු වෙලා මරණයටපත් වෙනවා. ඒක ධර්මතාවය. ඉතින් නාම ධර්ම කියන එක අපි ඉස්සෙල්ලා වගන්තියක තෝරලා දුන්නනේ. ඒ කියන්නේ චිත්තචෛතසික සියල්ලන්ටම නාම ධර්ම කියනවා. විඥාන පත්‍ය නාම රූපං කියන තැන චෛතසික ධර්ම පමණක් නාම කියලා කියනවා. ළඟදී ධර්ම දේශනා කළ ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළා බුද්ධ සංඝ පූජාවට පෙර දානයෙහි ලුණු රස බැලීම පවක් ලෙස හා දානයෙහි අහක දමන කොටස් පවා සංඝ සතු කළ පසු අහක දැමීම සිදු කරන ලෙස තවත් අවස්ථාවන් වල රස නොබලා දීම නුසුදුසුයයි මතද ඇත. රස නොබලා රස බැලිය හැකි ක්‍රම 8ක් ඇති බව සඳහන් විනේ. කරුණාකර සුදුසු ආවාදෙන් ඉතින් දැන් ලුණු රස බාලා ඒ අතට ගත්තා හරි ඇඳට ගත්තා හරි ඒ වාජනට දැම්ම නම් වැරදිනේ. දැන් ලුණු රස බාලා ඒ හැන්දකින් අරගෙන බැලුවා. ඒ බලාපොටි කයමත් වාසන දැම්ම නම් ඒක සුදුසු නෑ. එහෙම නැතුව ලුණු බාලා ඒ බලාපොටි කයින් කළා නම් වරදක් නෑ. ලුණු බැලීම අවශ්‍යයි. ලුණු ඇඹුල් බලන්න ඕනේ. මොකද කාරණේ සත්ප්‍රාය භෝජන සත්ප්‍රාය තියෙන්න ඕනේ. කාට වුණත් ජී පැවිදි කාට වුණත් ආහාරයේ දිරවන්න පුළුවන් ආහාරයක් වෙන්නේ ඒක රස බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් සක්විති රජ කෙනෙකුට නත් භෝජන සම්පාදනය කරන ආරක්ෂකමිය ළඟ ඉන්න ඕනේ. රජුරුවන්ට ඒක කල්ැතුව රස බලලා තමයි දීලා තියෙන්නේ. ඒකෝට ඒ වාගේ දැන් වික්ෂු සංඝයා වහන්සේට බුදුරජාන් වහන්සේට දානයක් සම්පාදනය කිරීමේදී ඒක පිරිසුදු වෙන ආකාරයට බැලීමෙන් කිසි වරදක් නැහැ. දැන් සමහරව හිතෙනවා දැන් මේ වෙන හැන්දකින් අරගෙන අතට ගන්නවා ලුණු බලන්න. අතෙන් දිවෙන් ලැබ කාලා බලනවා රස. ඊට පස්සේ ඒක අයමත් හැන්දට අරගෙන භාජන දානවා. ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක හොඳ නෑ. ඒක සාමාන්‍ය විස බීජයක් වෙන්න පුළුවන්. අහිතක වෙන්නත් පුළුවන්. එහෙම නෙමෙයි. ඉතින් මේ ලුණු බලාපොට කයින් කරනවා. ඉතිරි ටික පිරිසිදුව ආරක්ෂා කරගන්නවා. දැන් ඉස්සර කාලේ මම අහලා තියෙනවා දානේ උයන පිහනකොට පවා මුඛ වාඩම් බැඳගෙන ඉස්වැහුම් බැඳගෙන තමයි දානේ සම්පාදනය කරන්නේ. ලිපට පිඹින්නේ නැහැ කියන ඉස්සර මව්වරු. ලිපට පිඹින්නේ නැහැ. මොකද මේ කටේ තියෙන දුගඳ වදී කියලා. ඒ තරමට පිරිසිදුව තමයි ඔය දානේ සම්පාදනය කරන සිරිත. හේතු උත්පත්තිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන මෙන් ඉතා කරුණාවෙන් පොඩි එකක්. අවද මගේ එකම පැතුම යම් කිසි පිනක් හෝ කුසලයක් හෝ කර ඊළඟ භවයේදී මම පිරිමාක් භාවයක් ලැබ අවුරුදු 7 දී මහානවී ඉසකේස් කපනකොටම මේ කේසාලෝමාදී කියනකොටම මහරහත් ඵලයට පැමිණෙත්වා කියන පැමිණෙම්වා කියන මේ ප්‍රාර්ථනාව කරාම එය මට ඉෂ්ට සිද්ධ වෙයිද? එහෙම ප්‍රාර්ථනාවක් කරන එක හොඳද? කොහොම හොඳයි? කොහොම හොඳයි? හොඳට භාවනා වඩලා ඔකට තියෙන ගතපච්චාගත වත කියලා. ඒ ගතපච්චාගත වතානුව භාවනා වඩලා ත්‍රිපිටක ධාරී වෙලා ධ්‍යාන අභිඥා උපදවලා ඒ හේතු සම්පත් ඇතුව ඉන්න කෙනෙකුට නම් අරක සාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා අදාද මේ මූලික වැඩ ටික කරන්න ඕනේ. අඩුපාඩු නැඳෙන්නට සීල පහසුකම් සීල යුතුයකම් මවක් හැටියට මේ දක්වා යුතුයකම් ඉටු කෙලෙමි. ධර්ම අධ්‍යාපනයේද ලබා දුනිමි. මම තවම අවිවාහකව සිටින පුතා මට මෑතක සිට වෛර කරමින් ගුටි බැට පවා දෙන්නට පටන්ගෙන ඇත. දැන් මම විවාහ වීමට දැන් විවාහ කැමති නැත. හොඳට සිටි පුතෙකු මම මොහොත මෛත්‍රී කරමි. මට මෛත්‍රී කර පුතාට මෛත්‍රී කර සීල සත්‍යයෙන් වෙත මෛත්‍රී කරමි. මේ ක්‍රමේ නිවැරදිද? නොයසේනම් මා වෙන හිත අනුකම්පා උපදවා
ඒ නිවැරදි ක්‍රමයේ කියා දෙන්න. පුතාට මේ පාප කර්මයෙන් මුදවා ගැනීමට සහ මගේ පින්කම් කර ගැනීමට බුදුබාපතන වහන්සේ. ඒකට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් පුතාට අසනීපයක් තියෙනවා. පුතා වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනේ. මානසික වෛද්‍යවරයෙකුට පෙන්නලා ඔහුට ප්‍රතිකාර ලබා දෙන්නට ඕනේ. ඒක තමන්ද බැරි නම් තමන් කියන දේ අහන්න නැත්නම් සුදුසු කල්යාණ මිත්‍රයෙක් ලවා නැත්නම් එච්චර ගුණවත් අම්ම කෙනෙකුට ගාන පුතේ හිටින්නේ මානසික තත්ත්වය හොඳ නැහැ. නිසා යට මානසික ආතතියක් ඇති කරුණා කරලා පමා නැතුව වෛද්‍යවරයෙකුට දෙන්න එක වටිනවා. නිවනට යා නොදී නිවන අරමුණු ආවරණ කරන පංච නීවරණයන්ගෙන් දෙවෙනි නීවරණය වන ව්‍යාපාදය. මෙය සීල භාවනා ආදියට හරස් වන ද්වේෂයයි. මොහු මට අතීතයේ අනර්ථ කෙලෙය. යනුත් කරන්නේ මතුවත් කරන්නේ යයිද. මාගේ අතුරන්ටද උපකාර කරයි මේවා කල්පනා කරන නිසා සීලයට බාධා වෙයි. හේතු අත්හැරිය යුතු කුජලයේකු මොහු සමග ඇසුර නිසා ඇතිවන කරදර කම්කටොළු විදදරා ඒවායේ ඇලී ගලී සිටනවාද? එහෙම නැත්නම් මගහැර සිටීම කරනවාද? මොහුගෙන් ගැලවීමට ඇති එකම මඟ ඔහු සමග ඇති සම්බන්ධකම් පවලක් දෙලින්දත් වශයෙන් අත්හැර සිටියොත් එයින් පාපයක් සිදු වේද? එසේ නැතෝ යුතුයකම් කීකියා පෞකාරයන් සමග හැලහැප්පෙමින් සිටීම කළ යුතුද? මේ පහදා දෙන්න. ඇත්ත වශයෙන් සංසාරයෙන් ගෙන විපාක වාර තමයි ඒ විදිහේ පෞල් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒකට අපි මේ කෝප වීම වටින්නේ. ඉවසීම තමයි ඒකට තියෙන එකම බෙහෙත. ඉවසීමෙන් යම් දාසක ප්‍රතිඵල ලැබෙනවාමයි. යම් කිසි විදිහෙන් මේ ජීවිතයේ ඉවසීම නිසා මතු අනාගතයේදී ඒ විපාකයේ කෙටි වෙලා නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා ගැටෙන්නේ නැතුව ඉන්න හිත පුරුදු වීම තමයි වැදගත් වෙන්නේ. නැත්නම් ඉතින් ගෙලවැල දාගන්න හිතෙනවනේ සමහරුන්ට නේද? එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉවසීමත් මෛත්‍රී බලයත් වැඩියෙන් පාවිච්චි කරන්න. ඒක කොහොම දැන් චිත්ත පීඩායන, කාය පීඩායන විපාක වාරේ අතීත සංසාරයේ සිදුවෙච්ච ද්වේෂ මූල අකුසලයන්ගේ ප්‍රතිඵලයක්. ඒකට ප්‍රතිශක්තිය තමයි මෛත්‍රී බලය වැඩි දියුණු කිරීම. තිරිසනුන් කතා කරුවා කියලා තිබෙන බව සත්‍යයක්ද? සත්‍යයි. දැන් අද කාලෙත් මේ මෛත්‍රියම කතා කරනවනේ. ගිරව කතා කරනවා. හැබැයි මෙහෙම එකක් තියෙන නියත විවරණ ලබාගත් මහා බෝධිසත්වයන් වහන්සේලාට තිරිසන් සතා වුණත් මිනිස් වශයෙන් කතා කරන්න වාසනාව තියෙනවා. ප්‍රඥාව දියුණු නිසා. අනික් කෙනෙකුට එහෙම පිළිතුරු අඩුයි. චක්‍රවර්ති රජතුමාගේ හස්ති රත්නයේ අහසින් පියාඹීම කෙසේ සිදුවන්නක්ද? හස්තියාට පියාපත් ඇත්තේ ඇත්ත වශයෙන් ඇතාට පියාපත් නැහැ. ඕකේ තියෙනවා 이르දියක්. 이르දියෙන් අහසින් යනවා. දැන් දෙවියෝ අහසින් යන්නේ පියාබලද? නෑ. දෙවියෝ අහසින් යන්නේ දිව්‍යාසර් ඒක 이르දියක්. පුණ්‍ය 이르දියක්. ඒ වගේම ඇතාටත් පුණ්‍ය 이르දියක් තියෙනවා. ඇතාට අශ්වයාට ඔය වලාහක අශ්වය කියලා ඉන්නවනේ. ඒගොල්ලොන්ට පුණ්‍ය 이르දියක් තියෙනවා. පියාපත් අවශ්‍ය නෑ. මෙම කතා මා බැහැර කරමි නොකරමි. එහෙත් එය කරවන්නේ කෙසේදයි තේරුම් කර දෙන්නේ. දැන් ඔය අපි කතා කළානේ දසවිධ ඇතුන් කුල 10ක් නේ. එයින් ඉන්නවා උපෝසත කුලයේ ඇතුන්යි චද්දන්ත ඇතුන්යි අහසින් යන්න පුළුවන්. පියාපත් කුලයේ නෙමෙයි අතපය වලවන්නේ නැහැ. යත්තන්ගේ තියෙන 이르දියක්. ඒකට කියනවා කර්ම විපාක 이르දිය කියලා. ඒ නිසා ඔය චක්‍රවර්ති රජුන් ලැබෙන ඇතාට අශ්වයාට තියෙන 이르දිය පියාඹන 이르දියක් නෙමෙයි. ඔහු හිතන විට ආශේ යන්න පුළුවන් 이르දියක්. අත වශයෙන් ඒ හැම සත්වයෝගේ භාෂාවක් තියෙනවා. කුරුකුඹාගේ භාෂාවක් තියෙනවා. අනාර ජාතක දේශනාවක තියෙනවා කූඹියෙක් කතා කරනවා තවත් කූඹියෙකුට. ඔහුගේ භාෂාවෙන්. මැස්සෙක් කතා කරනවා තමන්ගේ මැස්සෙකුට. එයාගේ භාෂාවෙන්. ඒ වාගේක දැනගත්ත රජ කෙනෙක් කියන මන්ත්‍ර බලයෙන්. නාගරාජයෙක් දුන්න මන්ත්‍රයේ සියලුම සත්‍යයන්ගේ ඒ කතා භාෂාව උට තේරෙන හැටියට මන්ත්‍රයක්. ඉතින් ඒ වාගේ නිසා සමසත්යන්ෙම තියෙනවා කතා කිරීමේ භාෂාව.